na 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 da 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 na 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 na. Right. තීක්ෂණ අනුරාධ vlog YouTube channel එකට ඔයගොල්ලෝ තාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් පොඩි ආදරණීය හැඟීමක් කියන මියුසික් එකක් තමයි ප්ලේ කරේ. right. ඉතින් අයි මම මෙහෙම එකක් ප්ලේ කරේ. අද දවසේ මට හිතුණා දැන් කීක දේවල් ගැන මම හිතන විදිය මට හිතුණා මගේ ආදරණීය රසික රසිකාවියන් එක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මට හිතුණා ආදරය ගැන මම මොනවද හිතන්නේ කියලා. ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් සමහරට ඔයාලගෙත් හිතේ එක එක අදහස් ඇති ආදරය ගැන. හැබැයි මම ආදරය අර්ථකථනය කරන විදිය තමයි මෙන්න මේක. හරි. ඒ කොහොමද? මෙන්න මෙහෙමයි. අපි නිකන් හිතමු දැන් ආදරය කියන එක නිකන් මම කිව්වොත් කෑමක් කියලා. මම හිතන විදියට ඒ කෑම එක තමයි ලෝකේ තියෙන රසම කෑම එක. හරිද? ඒ වගේම අපි නිකන් හිතමු ආදරය කියන්නේ බෝම්බයක් කියලා. ඒක තමයි මේ ලෝකේ තියෙන දරුණුම බෝම්බේ. හරි. ඒ වගේම තව නිකන් හිතමු අපි ආදරය කියන්නේ සුවඳක් නම්. ආදරය කියන්නේ සුවඳක් නම් ඒක තමයි මේ ලෝකේ තියෙන හොඳම සුවඳ. ඒ වගේම ආදරය කියන්නේ ගඳක් නම් ඒක තමයි මෙලොවම කෙනෙක්ට උහුලන් ඉන්න බැරි ලෝකේ තියෙන ලොකුම ගඳ. හරි. දැන් මම මේ කතා ටිකත් එක්ක මොකද්ද කියන්න හදන්නේ? එතන මම මේ කියන්නේ මේ ආදරේ අර්ථකථනය කරන විදිය මගේ ආකාරයෙන්. ඒ කියන්නේ මම හිතපු විදිය. මං සමහරට ඔයගොල්ලන් ඇති වෙන වෙන අදහස්. ඉතින් ඒවත් කමෙන්ට් කරන්න. හරි. දැන් මම අර ටිකක් කිව්වනේ. හරි. දැන් මම කියන්නේ මෙහෙමයි. එතකොට දැන් මේ ආදරය කියන එක අර මම කියන්නේ කෑමක් නම් රසම කෑම එක, සුවඳක් නම් හොඳම සුවඳ. හරි. එතකොට ඒ කියන්නේ මේක හොඳ විදියට කරොත් ඒක මම හිතනවා මේ ලෝකේ තියෙන සුන්දරම දේ වෙයි කියලා. හැබැයි ඒක වැරදි විදියට කරොත් අර මං කිව්ව අනිත් ටික ගඳක් නම් ලෝකේ තියෙන හොඳම නැති ගඳ, බෝම්බයක් නම් ලෝකේ තියෙන දරුණුම බෝම්බේ. අන්න එහෙනම් වැරදිට කරොත් ජීවිතේ එපා වෙන නීරස, අමිහිරි, අති භයානක තවුනාද කියන වචන ඒ වගේ අත්දැකීමක් වෙයි. ඉතින් මම හිතනවා ඒ හින්දා ආදරය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ නැති කියලා තමයි මගේ මතය. ඉතින් ඔයාලගේ හිතෙත් මොනවා හරි ආදරය ගැන විවිධ මත තියෙනවා නම්, විවිධ අදහස් තියෙනවා නම් මම කියනවා ඔන්න පහලින් කමෙන්ට් කරන්න. ඔයාලට ආදරය කියන හිතෙන්නේ මොනවද කියන එක. හැබැයි මම නම් හිතන්නේ මෙන්න මේ විදියට. ඉතින් ඒ හින්දා අපි අර කෑමක් විදියට, සුවඳක් විදියට මම හිතලා සුන්දර කරගන්නවා වගේ අපි ඉතින් ආදරේ හොඳින් විඳිමු. ඉතින් සූයි මමයි හැම වෙලේම සුන්දර විදියට තමයි ඉන්න හදලා හිතී ගමන් බෝම්බත් කඩාපාත් වෙනවා. හැබැයි බෝම්බ සේරම කොහොම හරි අයින් කරලා අපි ඉතින් හරි ජොලියේ මේ ආදරේ විඳගෙන යනවා. ඉතින් ඒ හින්දා ඔන්න ඕගලන්ටත් ආදරණීය දවසක් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගම ලස්සන මියුසික් එකකින්ම ඉවර කරමු. na 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 na